ආයුබෝවන්. ඔන්න අද අපි කතා කරන්න යන්නේ අපිටත් නොදැනි අපේ ජීවිත ගමන නවත්තලා දාන, අපේ හීන එක මොහොතින් බොඳ කරලා දාන අපේ ඇතුළෙම තියෙන ප්‍රබල බලවේගයක් ගැන. ඒ තමයි කෝපය. ලයිෆ් පාත් ගයිඩ් විත් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අපේ එකම අරමුණ සාර්ථකත්වය හොයාගෙන යන ඔයාගේ ගමනට ඒ නිවැරදිම ජීවන මාර්ගය පෙන්වලා දෙන එකයි. හරි, අපි පොඩ්ඩක් ගැඹුරට හිතලා බලමුද? ඔයාගේ හීන තියෙන තැනට යන මේ ගමනට ඇත්තදම හරස් වෙලා ඉන්නේ කවුද? පිටින් ඉන්න කෙනෙක්ද? සමාජයේද? නැත්නම් ඊටත් වඩා බලවත් කෙනෙක් ඔයාගේ ඇතුළෙම ඉන්නවද? හොඳයි එහෙනම්. අපි හැමෝටම ජීවිතේ යන්න ඕන පාරක් තියෙනවා නේද? ඉලක්කයක් තියෙනවා. ඒත් සමහර වෙලාවට අපිටත් හොරෙන් ඇතුළෙම මතුවෙන නොපෙනෙන බලවේගයක් අපිව ඒ පාරෙන් අයින් කරලා දානවා. ඒක තමයි ඇත්තම බාධකය. හිතන්නකෝ, ජීවිතය කියන ගමනේදී කුණාටු වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් භයානකම කුණාටුව තියෙන්නේ පිට නෙවෙයි, අපේ ඇතුළෙමයි. හරියට පාලනය කරගත්තේ නැත්නම් අපේ ගමන විතරක් නෙවෙයි, අපිවම විනාශ කරලා දාන්න පුළුවන් කෝපය කියන ඒ කුණාටුව. ඉතින් මේ තරම් ප්‍රබල දෙයක් එක්ක සටන් කරන්න කලින් අපි මුලින්ම ඒක හරියටම තේරුම් ගන්න ඕන. මොකද කෝපය කියන්නේ නිකම්ම කෑ ගහන එකවත් නැත්නම් හිතේ හිර කරගෙන දුක් විඳින එකවත් විතරක් නෙවෙයි. ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. ඇත්තරම බලන්න, කෝපය කියන්නේ ස්වභාවික දෙයක්. ඒක අපේ ඇඟ ඇතුලේ තියෙන අලාම් එකක් වගේ. මෙතන මොකක් හරි වැරද්දක් වෙනවා, අවධානය දෙන්න කියලා අපිට සංඥාවක් දෙනවා. ඉතින් කේන්ති යන එක නරක නෑ. හැබැයි ඒක පාලනයක් නැතුව එළියට આવොත් අන්න එතන තමයි විනාශය පටන් ගන්නෙ. ඉතින් ඇයි මේක තේරුම් ගන්න එක මෙච්චරටම වැදගත්? හිතන්නකෝ. ඒක පාලනය කරගන්න බැරි වුණ කේන්තියක් නිසා අවුරුදු ගානක යාළුකම්, පෞල් සම්බන්ධකම් කැඩිලා යනවා. පැහැදිලිව හිතන්න බැරිව ජීවිතේටම බලපාන වැදගත් තීරණ වැරදිට ගන්නවා. නිතරම හිතේ තියෙන පීඩනය නිසා මානසික සෞඛ්‍යය නැත්තටම නැති වෙලා යනවා. අන්තිමට අපි දහදුක් විඳලා හදාගත්ත සාර්ථකත්වයේ පාර සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. හරි, එහෙනම් අපි කොහොමද මේ ඇතුලේ කුණාටුව ලොකු වෙන්න කලින් ඒක එනවා කියලා අඳුරගන්නේ? මේ අනුතුරු ඇඟවීමේ සලකුණු හරියට අඳුරගන්න එක අපේ ගමනට ලොකු ශක්තියක්. මේක ප්‍රධාන කොටස් තුනකින් අපිට අඳුරගන්න පුළුවන්. පළවෙනි එක ශාරීරික ලක්ෂණ. හිතන්න, හෘදය ස්පන්දනය වේගවත් වෙනවා, පපුව හිර කරන වගේ දැනෙනවා, ඇඟ රත් වෙනවා. දෙවෙනි එක මානසික ලක්ෂණ. ඔළුව ඇතුලේ එක දිගට සිතුවිලි දුවනවා, වෙච්ච දේ ආය ආය ප්ලේ වෙනවා. තුන්වෙනියට චර්යාත්මක ලක්ෂණ. නොසන්සුන්ව එහාට මෙහාට ඇවිදිනවා, කටහඬ ඉබේටම උස් වෙනවා, නැත්නම් හැමෝගෙම ඈත් වෙලා තනියම ඉන්න හිතෙනවා. මේවා අඳුරගත්තොත් කුණාටුව ලොකු වෙන්න කලින් නවත්ත ගන්න පුළුවන්. ඒක දෙයක් හොඳට මතක තියාගන්න. මේ වෙනස්කම් ගැන දැනුවත් වෙන එක තමයි පාලනය කරා යන පළවෙනිම සහ වැදගත්ම පියවර. හරි, දැන් අපි එනවා මේ කොටාවේ වැදගත්ම හරියට. අපි කොහොමද ඔටෝමැටික් විදිහට ප්‍රතික්‍රියා කරන එක නවත්තලා බුද්ධිමත්ව හිතලා බලලා ක්‍රියා කරන කෙනෙක් වෙන්නේ? පළවෙනි දේ, කරන හැමදේම ඒ මොහොතේම නවත්තන්න. කිසිම දෙයක් කියන්න කරන්න යන්න කලින් ගැඹුරු හුස්මක් අරගෙන තත්පරයකට නිකම් ඉන්න. මේක තමයි හැඟීම් වලට අපිව පාලනය කරන්න දෙන ඉඩ නවත්තන පළමු පියවර. දෙවෙනි දේ තමයි ඒ සිද්ධියෙන් පොඩ්ඩක් ඈත් වෙන එක. පුළුවන් නම් ඇත්තටම ඒතනින් ටිකක් එහාට යන්න. බැරි නම් හිතින් හරි ඒ ප්‍රශ්නෙන් මොහොතකට ඈත් වෙන්න. අපි හදාගන්න මේ පොඩි දුර අපිට පැහැදිලිව හිතන්න ලොකු ඉඩක් හදලා දෙනවා. තුන්වෙනි සහ බලවත්ම දේ සිත පුහුණු කරන එක. හැබැයි මේක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක පුහුණුවක්. හරියට ජිම් ගිහින් ඇඟ හදනවා වගේ භාවනාවෙන්, හුස්ම ගැනීමේ ව්‍යායාම වලින් හිත ශක්තිමත් කරන්න ඕන. එතකොට කේන්ති එන්නත් කලින් හිත සංසුන්ව තියාගන්න පුළුවන් වෙනවා. අන්න ඒක තමයි නියම ශක්තිය. ඉතින් දැන් බලන්න, තේරීම තියෙන්නේ අපේ අතේ. අපි විනාශකාරී පාරේ යනවද? ඒ කියන්නේ කතා නොකර ඉඳලා ප්‍රශ්න හිතේ තියාගෙන තුවාල තවත් ගැඹුරු කරගන්නවද? එහෙම නැත්නම් නිර්මාණශීලී පාරේ යනවද? ඒ කියන්නේ සංසුන්ව කතා කරලා එකිනෙකා තේරුම් අරගෙන ප්‍රශ්න විසඳගෙන කැඩුණු පාලම් ආය හදනවද? අන්තිමට මේ හැමදේම එකතු වෙන්නේ එක තැනකට. මේක අපේ ජීවන මාර්ගය ගැන කතාවක්. ඒ පාර තෝරගන්න එක, ඒ තේරීම් කරන එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපේ අතේ. අපේ දෛවයේ තීරණය කරන බලය තියෙන්නේ පිට නෙවෙයි, අපේ ඇතුළෙන්මයි. මේ කතාවේ හරියම මතක තියාගන්න ඕනම දේ තමයි මේක. තමන්ගේ ප්‍රතිචාරය පාලනය කරගන්න පුළුවන් නම් තමන්ගේ මුළු ජීවිත ගමනම පාලනය කරගන්න පුළුවන්. අපි අනාගතය ලියවෙන්නේ අපිට දැනෙන හැඟීම් වලින් නෙවෙයි. ඒ හැඟීම් ආවම අපි කරන දේවල් වලින්.
ඒ කියන්නේ අපේ ක්‍රියාවන් වලින්. ඉතින් අද ඉදම්ම අපි මේ දේවල් ජීවිතේට එකතු කරගමු. මේ වැදගත් ගමනට අපිත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුතියි. මේ කතාවෙන් පොඩි හරි දෙයක් ජීවිතේක එකතු වුණා කියලා හිතනවනම් ලයික් එකක් දාන්න, ඔයාගේ අදහස කමෙන්ට් කරන්න, මේක තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවනම් ෂෙයා කරන්න. එහෙනම් තමන්ගේ ජීවිත මාර්ගය තමන්ට ඕන විදියට හදාගන්න එක ආදෙන්ම පටන් ගමු. තවත් මේ වගේම මඟ පෙන්වීමකින් අපි නැවත හමු වෙමු.